Hi guys, කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මගේ most fish tank එක ගැන වීඩියෝ එකක්. අද මේ වීඩියෝ එකෙන් මම filtration, lighting තව මම මේක setup කරේ කොහොමද, මේකට ගියපු වියදම ඒ ගැන මම සම්පූර්ණ විස්තරයක් අද ඔයගලන්ට ගේනවා. එහෙනම් ඉතින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි ගයිස්, ඉතින් එහෙනම් මුලින්ම ටැංක් එක ගැන කතා කරමු. මගේ ෆිෂ් ටැංක් එකේ අඩි 4ක් දිගයි, අඩි 1.5ක් පළලයි, අඩි 1.5ක් උසයි. ඉතින් මේ මගේ අඩි 4යි 1.5 ටැංකියට සාමාන්‍යයෙන් ලීටර් 255ක් වගේ වතුර ප්‍රමාණයක් අල්ලනවා. ඉතින් මගේ මේ 4 feet ටැංක් එකේ වටේ 8mm ග්ලාස් තමයි දාලා තියෙන්නේ. බොටම් එකට 12mm ග්ලාස් එකක් තමයි මම දාලා තියෙන්නේ. හරි, ඉතින් දැන් එහෙනම් අපි යමු මේ ටැංක් එකේ ෆිල්ටරේෂන් පැත්තට. මම මේකට දාලා තියෙන්නේ Sansan brand එකේ LH600 කියන මොඩල් එකේ පම්ප් එකක් තමයි මම මේකට යූස් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ ටැංක් එකට 255ක් වගේ තමයි අල්ලන්නේ ලීටර. මම දාලා තියෙන්නේ ලීටර 600 වගේ. දෙගුණයක් වගේ සාමාන්‍යයෙන් පැයක් ඇතුළත ෆිල්ටර් වෙනවා. මම මේකට යූස් කරලා තියෙන්නේ ෆිල්ටර් එක විදිහට ටොප් ෆිල්ඩ් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. මම ඒකට ඇඩ් කරගෙන තියෙනවා සෙරමික් රින්ග්ස්, ඇක්ටිව් කාබන් සහ පැඩින් ලේයර්ස් 3ක් පොඩි මේකේ ඉඳන් ලොකු මේකට වෙනකම්. ඉතින් guys, ඊට පස්සේ මම මගේ ටැංක් එකට යූස් කරලා තියෙන්නේ K1 ෆිල්ටර් එක. K1 ෆිල්ටර් එකක් ඇත්තටම මට දාන්න අයිඩියා එකක් ආවේ. මම තව YouTube channel එක දැක්කා K1 එකක් දැම්මට පස්සේ K1 ෆිල්ටර් එකක් දැම්මට පස්සේ ගොඩක් වෙලාවට ටැංගේ හදිසියේවත් ඇමෝනිය අන්බැලන්ස් එකක් આવුත් අපිට ඒක සෙටල් කරගන්න පුළුවන්. මොකද K1 එකෙන් අර ඇතුලේ තියෙන ඔය අයිටම් එක සර්කියුලේට් වෙනකොට අර තියෙන ඇමෝනියා බැක්ටීරියා එක මෙයාට මරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඇතුලේ හැදෙනවා බෙනිෆිෂල් බැක්ටීරියා. එතකොට ඒ මාළුන්ට හිතකර බැක්ටීරියා තමයි මේකේ හැදෙන්නේ. ඒක නිසා K1 එකක් යූස් කරන එක ගොඩක් වෙලාවට හොඳයි. ඔයාලත් ඔයාගේ ටැංක් එකට පුළුවන් නම් K1 එකක් ඇඩ් කරගන්න. එතකොට ඔයාගේ මාළුවගේ හෙල්ත් එකටත් හොඳයි. හදිසියවත් එතකොට ඇමෝනියා අන්බැලන්ස් එකක් ආවොත් ගොඩක් වෙලාවට මෙයා ඒක සෙටල් කරගන්නවා. ඊට පස්සේ ඉතින් මම යූස් කරනවා ස්පොන්ජ් ෆිල්ටර් එක. මේ ස්පොන්ජ් ෆිල්ටර් එක යූස් කරන්නේ ටැංකියේ බොටම් එකේ මේගොල්ලන්ට දැන් ෆීඩ් කරලා ඉවරනාට පස්සේ මේගොල්ලන්ගේ ජරාව මේගොල්ලෝ දැම්මට පස්සේ මේ ටැංකියේ අඩියේ තනින් තන ඩස්ට් එක වගේ පොඩ්ඩක් හිටිනවා. ඒක පම්ප් එකෙන් ගොඩක් වෙලාවට ඇදලා ගන්නෙ නෑ. ඒක නිසා ඒක ඇදලා ගන්න තමයි මම මේ ස්පොන්ජ් ෆිල්ටර් එක යූස් කරන්නේ. ඊට පස්සේ ඉතින් කතා කරමු මගේ ටැංක් එකට දාලා තියෙන එයා පම්ප් එක ගැන. මේ එයා පම්ප් එක මේ සීරියස් එකේ තියෙන ලොකුම එයා පම්ප් එක තමයි මම මේ ටැංක් එකට යූස් කරලා තියෙන්නේ. එයා පම්ප් එක බං මේ ස්පොන්ජ් ෆිල්ටර් එකටයි K1 එකටයි තමයි දාලා තියෙන්නේ. මේකේ එයා ෆ්ලෝ එක අඩු වැඩි කරන්නත් පුළුවන්. කවුරු හරි ගන්න හිතන් ඉන්නවනම් මේ එයා පම්ප් එක මම නම් රෙකමන්ඩ් කරනවා. මොකද මට මේක ගොඩක් වෙලාවට ඒ කියන්නේ මම අර යූස් කරලා තියෙන එයා පම්ප් වලින් දැනට මට නිකන් හොඳම කියලා කියන්න පුළුවන්. ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මම මේ ටැංක් එකට යූස් කරලා තියෙන ලයිට් එක තමයි මේක සෝලාර් බූස්ටර් ලයිට් එකක්. මේක අඩි 3ක් දිගයි. මගේ ටැංක් එක අඩි 4යි. මං ගානට සෙන්ටර් කරලා දාලා තියෙන්නේ. මේක ඇති මගේ ටැංක් එකට. ගොඩක් වෙලාවට මේකෙන් කලර් එක අප් වෙලා පේනවා. මේක අර නැචරල් ඉරේලිය එන නිසා. මේ තියෙන ඉතින් මගේ ටැංක් එක. මේකේ සිල්වර් වානාක් කෙනෙකුයි පීකොක් බාස්ලා දෙන්නෙකුයි ටැංක් ක්ලීනර්ස්ලා දෙන්නෙකුයි ඉන්නවා. ටැංක් ක්ලීනර්ස්ලා දෙන්නව දැම්මේ මම ටැංක් ක්ලීනර්ස්ලාට ඇත්තනම කැමති නෑ. ටැංක් ක්ලීනර්ස්ලා දෙන්නව දැම්මේ මේකේ දියසෙවල් බැදෙන්න ගත්තා සෝලාර් බූස්ටර් ලයිට් එක නිසා. ඒක නිසා මම ඒකට අඩුව ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අඩුවෙන්ම වියදම යන දෙයක් නේ බලන්නේ. අඩුවෙන්ම වියදම යන විදිහට මම ඉතින් තෝරගත්ත ටැංක් ක්ලීනර්ස්ලා දෙන්නේ තමයි වැඩි හරියට හරි. මගේ මේ ඇනුබියාස් පැලේ මැරෙන්නවා මේ කළු පාට හුරු ඇල්ගී එකක් ඇවිල්ලා මේ දෙන්න දවස් දෙකක් යනකොට මුළු ටැංකියම තිබ්බ ඇල්ගී ටික කාලා ඉවර කරා. ඒක හින්දා ඇල්ගී ප්‍රශ්න මට එතනින් නැවතුණා. මේ තියෙන්නේ මගේ වෝටර් පම්ප් එකයි ස්පොන්ජ් ෆිල්ටර් එකයි.
මම මෙතන මේ වෝටර් පම්ප් එක ගාව ටයිල් කැටයක් තියලා තියෙන්නේ මේ රෙඩ් ගානට් සෑන්ඩ් එක මේ වෝටර් පම්ප් එකේ හින්දා ඇදිලා යනවා ෆිල්ඩ් එකට. ඒක නවත් තමයි ඉතින් මම මේක තියලා තියෙන්නේ. සමහරකට මේගොල්ලෝ මේ දගලනකොට මෙන්න මේ විදිහට ඉතින් වැලි ටික ආයි එනවා ටයිල් කැටයකට. මේ ඉන්නේ මගේ සිල්ල ඇරවාන. මෙයාට මම දෙනවා සාලයෝ දෙනවා ඉස්සෝ දෙනවා පැලට් දෙනවා. මෙයාට විතරක් නෙවෙයි අනිත් අයටත් යන්නේ මේ විදිහටම තමයි. මෙයාව දැන් ගෙනල්ලා මං මාස 3ක් විතර වෙනවා. මේ ඉන්නේ මගේ පීකොක් බාස් එක්කෙනෙක්. අනිත් එක්කෙනා අර ඉන්නේ K1 එක ගාව. එයා ටිකක් බයයි. එයා එන්නේ මේ දෙන්නා ගත්තේ මං අගල් දෙකමාරක් වගේ ඉදි තමයි මම මේ මාළු දෙන්නා ගත්තේ. අපි එහෙනම් මෙයාට ෆීඩ් කරලා බලමු. මේ අද මේගොල්ලන්ට මම දෙන්නේ සාලයෝ. මම සාලයෝ දෙන්නේ මාසෙකට දෙපාරක් වගේ. ඇරවාන කෙනෙක් ඉන්නනම් ගොඩක් කරාට සාලයෝ දෙන්න එපා. මොකද ඒ කියන්නේ අර ඇරවාන සාලයෝ දැන් මේ යට යනවනේ. එතකොට මෙයා S2 යට බලනකොට මෙයාට අර එක දිගටම මේක දිනපතා වගේ දුන්නොත් තමයි වෙන්නේ. මෙයාර යට බලනකොට මෙයාගේ ඩ්‍රොප්පයි කියන ලෙඩේ එන්න පටන් ගන්නවා. ඒක ඇරවානලා තියෙන කොමන් ලෙඩක්. ඒක නිසා ඔගොල්ලෝ ඒ ගැන සැලකිලිමත් වෙන්න. පීකොක් බාස්ලා දෙන්න කැමතිම මේ සාලයයි ඉස්සොන්ට. මේ දන්න පැලට් ටිකක් හුරු නෑ. මේ දෙන කන්නම සාලයයි ඉස්සොයි. එහෙනම් ගයිස් ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඕගොල්ලෝ කියන්න මොකද වීඩියෝ එක හොඳයිද මොනාතාව මං මෙතන හදන්න තියෙන දේවල් මාත් මේ කියපු දේවල් වැරදි වෙන්න පුළුවන්. දන්න කෙනෙක් ඉන්නවනම් ඒ දේවල් නිවැරදි කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා. එහෙනම් ඉතින් ඔගොල්ලෝ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ සිලොන් vlogger.